සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් ඔයාලට හැමෝටම යේසු පිහිටයි කියලා කියනවා මුලින්ම. මේ මොහොත වෙන විට ඔයාලා මොන තත්වයක මොන වාතාවරණයක ඉන්නවද කියන එක දේ මම දන්නේ නැහැ. ඒත් ඒ හැමදේම දෙවියන් වහන්සේ දකිනවා. ඔයාලා මේ දේ අහන වෙලාවේ ඔයාලා සමහර විට ඔයාලට උත්තරයක් නැති ප්‍රශ්නයක් තුල ඉන්නවා වෙන්න පුළුවන්. කාට හරි සමාවක් දෙන්න බැරිව ඉන්නවා වෙන්න පුළුවන්. කවුරු හරි ඔයා කරපු වැරද්දක් නිසා දුකෙන් පසුතැවිලා වෙලා ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් මොන දේ වුණත් දෙවියන් වහන්සේ ඔයාලත් එක්ක ඉන්නවා. අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපේ උදෙසා උන්වහන්සේ ඉන්නවා. ඉතින් අද දිනේදී මම බෙදා ගන්න යන්නේ උන්වහන්සේ මගේ හිතට කතා කරුවා වූ බයිබල් පදයක් ගැන. ඇත්තට මේ පදේ ඊටමත් ලස්සනයි. ඊටමත් තේරුමක් තියෙන පදයක්. මේ බයිබලයේ ගත්තාම ඇත්තට මේ කියන්නේ ජීවනදායක ආහාරය කියලා අපි කියනවා. මේ දේ මේවා ඇත්තටම මට උන්වහන්සේගේ මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම මේ දේ අත්විඳිනවා කියලා. උන්වහන්සේගේ මේ වචනේ කියවන විට අපේ හදවත් වලට ගලා යන ප්‍රීතිය සමාදානය කියා නිම කරන්න බෑ. ඉතින් මම ඔයාලා හැමෝටම ඔයාලව මම ධෛර්යමත් කරනවා. ඔයාලව දිරිගන්වනවා. ඔයාලා මේ බයිබලයේ කියන දේ කියවන්න. මොකද මේක ජීවමානයි. මේ වචනය මේ ලියලා තියෙන දේවල් ජීවමානයි. මේව වචන වලට සීමා කරන්න බෑ. කුල වලට සීමා කරන්න බෑ. ඇප් එකකට සීමා කරන්න බෑ. මේ දේ ජීවමානයි. මේ දේ මේ වචනය මේ දෙවනාසේගේ සුද්ධාත්මයන්න් වහන්සේ තුලින් කතා කරපු දේවල් මේ දේවල් ජීවමානයි. මම ඔයාලා හැමෝටම කියනවා උන්වහන්සේගේ වචනේ කියවන්න කියවලා ඒ වචනේ තුලින් ගොඩනගෙන්න කියලා. ඉතින් මම අද දිනේදී බෙදා ගන්න යන්නේ ඔයාලත් එක්ක ස්තුති දීම ගැන. ඉතින් මේ ස්තුති දීම ගැන කතා කරද්දී අපි ස්තුති කරන්නේ කාට හරි මොන හරි දෙයක් ලැබුණාම අපිට කවුරු හරි මොන හරි දෙයක් දුන්නාම අපි ඉල්ලපු දෙයකට අපි මොන හරි දෙයක් ඉල්ලලා ඒ දේ අපිට ලබා දුන්නාම අපි කාට හරි ස්තුති කරනවා. එහෙම නැත්නම් අපි මොකක් හරි දෙයක් බලාපොරොත්තු වෙමින් ඉඳලා ඒ දේ කවුරු හරි අපි දන්නේ නැති පුද්ගලයන් තුලින් ලැබුණත් අපි ඒකට ස්තුති කරනවා. ඉතින් අපි ස්තුති කරන්න පුරුදු වෙලා තියෙන අපිට අපි සතුටු වෙන දේවල් ලැබුණොත් විතරයි. ඒ කියන්නේ අපිට සතුටු හිතෙන මොකක් හරි දෙයක් වුණොත් විතරයි අපි ස්තුති කරන්නේ. මැච් එකක් බරලා මැච් එක අපි ආස කණ්ඩායම දිනුවොත් අපි ස්තුති කරනවා. ඒ මැච් එක දිනන්න උදව් කරපු හැමෝටම අපි ස්තුති කරනවා. ඉතින් අපිට මොකක් හරි විභාගයේ ලකුණු ප්‍රතිඵල ඇවිල්ලා දැන් මට මම උදාහරණයක් විදිහට ගත්තොත් මට ලකුණු 20ක් විතර ආවම මම ඒක බලපු ඒ ගුරුවරයාට ස්තුති කරනවා ඇත්තටම 100න් ලකුණු 20ක් විතර ආපුවම මම ඒ ගුරුවරයාට ගොඩාක් ස්තුති කරා ඉස්සර මේ එයාට ඒ හැම කෙනෙක්ටම මේ දේ මට මේ විදිහට ලකුණු 20ක් අරගෙන මට ඉහළ ලෙස සමත් වෙන්න උපකාර කරපු හැමෝටම මම ස්තුති කරා ඉස්සර. ඉතින් මට මේ ස්තුති දීම ගැන මේ කියද්දි මම කියන්නේ මේ දැන් අපි ස්තුති දෙන්නේ අපිට මොකක් හරි දෙයක් ලැබුණාම විතරයි. නැත්නම් අපි සතුටු හිතෙන දෙයක් වුණොත් විතරයි අපි ස්තුති කරන්නේ. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ අපි අද බලන්න යනවා පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. සිට ඉහළට පද දෙකක් බලන්න යන්නේ 6 වෙනි පදේ සහ 7 වෙනි පදේ. ඉතින් මගේ දෙවියන් වහන්සේ ඔයාලගේ දෙවියන් වහන්සේ මගේ දෙවියන් වහන්සේ. මම ඒකයි මගේ දෙවියන් වහන්සේ කිව්වේ. ඉතින් උන්වහන්සේ මට වටිනවා. මොකද මගේ ජීවිතේ උන්වහන්සේ මට මාව මේ ලෝකෙට ගෙනාවේ උන්වහන්සේ. මම ඒකින්ද මගේ දෙවියන් වහන්සේ කියනවා. ඔයාලට හැමෝටම මම හිතනවා මේ පදේ ඊටමත් වටින පදයක් වෙයි කියලා. උන්වහන්සේ මෙන්න මේ විදිහට කියනවා පිලිප්පි 4 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. මං ආය පාරක් මේ පදේ කියන්න. නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. දැන් උන්වහන්සේ මෙතන කියනවා අපිට සියල්ලේදී ඒ කියන්නේ අපිට කිසිවක් ගැන කනගාටු වෙන්නේ නැතුව සියල්ලේදී උන්වහන්සේ කියනවා ස්තුති දෙන්න කියලා. ඇත්තරම දැන් මම මගේ අතීතය ගත්තාම මට ස්තුති දෙන්න ගොඩක් දේවල් තිබ්බා. මොකද මට පාරේ මෙහෙ යද්දී මගේ වාහනේ මං කීපාරක් ඇක්සිඩන්ට් වෙලා තියෙනවා, හැප්පිලා තියෙනවා, වාහන කුඩු වෙලා තියෙනවා. ඒ වෙලාවවල මම ස්තුති දීලා තියෙනවා. ඒ වෙලාවට මගේ කටට එන අයට මම ස්තුති දෙනවා. මගේ හිතට එන අයට මම ස්තුති කරනවා. මට ෆයින් එකක් ආපුවම මම ස්තුති කරනවා. මගේ මේ අතීතය ගැන කියන්නේ මම ස්තුති දුන්නේ එහෙම. මොකද මට ස්තුති දෙන්න තරම් දෙයක් මට මේ පුද්ගලයන් තුලින් වෙලා නැහැ. ඒ දෙවියන් වහන්සේට මම මේ වෙලාවේ ඒ කාලය තුල යේසුස් වහන්සේට මම ස්තුති දීලා තියෙනවා. උන්වහන්සේ මගේ ජීවිතය ආරක්ෂා කරුවට. මට ඒ දේ පස්සේ මතක් වුණාට මට උන්වහන්සේ දැන් හැමදේම මතක් කරලා දෙනවා. මගේ ජීවිතේ උන්වහන්සේ කොච්චර
උන්වහන්සේ මාව ආරක්ෂා කරලා තියෙනවද කියලා. ඒ හැම තැනකදීම මට උන්වහන්සේට ස්තුති කරන්න බැරි වෙන්නේ නැති. මට බැරි වුණා. ඒත් මම අද දිනේදී උන්වහන්සේට මට අද මේ පදේ මතක් කරද්දි මට මේ පදේ මෙනෙහි කරද්දි උන්වහන්සේ මතක් කරා මාව කොච්චර තැන්වලදී උන්වහන්සේ මාව ආරක්ෂා කරලා තියෙනවද. ලෙඩ රෝග වලින්, වසංගත වලින්, අනතුරු වලින්, ඒ වගේම තව අනෙකුත් දේවල් වලින් උන්වහන්සේ මාව ආරක්ෂා කරලා තිබ්බට මම ඒ කිසිම දෙයකදී මට උන්වහන්සේ කෑම සැපේම හැමදේම දුන්නා, මුදල් ලබා දීලා තියෙනවා. ඒක හැම දෙයකදීම උන්වහන්සේට මම ස්තුති කරන්න බැරි වෙන්න ඇති. ඒත් අපි හැම දෙයකදීම උන්වහන්සේට ස්තුති කරන්න පුරුදු වෙන්න ඕන. උන්වහන්සේගේ වචනේ මෙන්න මේ විදිහට කියන්නේ. උන්වහන්සේ කියනවා කිසිවක් ගැන කනගාටු නොසිතා. ඒ කියන්නේ අපේ වාතාවරණ අපිට මොන දේ වුණත් දැන් අපි දැන් මම මගේ අතීතයේ නැවත ගත්තොත් මගේ අතීතයේ මට දැන් මොකක් හරි ෆයින් එකක් ඇවිල්ලා තියෙනවා. දඩයක් ඇවිල්ලා තියෙනවා. පාරේ මාර්ග නීති කඩලා මට දඩයක් ඇවිල්ලා තියෙනවා. මං කියන්නේ මේ දේවල් නෙමෙයි. මේ දේවල් වලදී මගේ පරණ මිනිහයානේ. මං ඒ පරණ මිනිහයව හේදුවා. පරණ මිනිහයව හොදලා මම දැන් අලුත් මිනිහෙක්. උන්වහන්සේගේ මැවිල්ල තුන මම අලුත් මිනිහෙක් දැන්. උන්වහන්සේගේ යේසුස් වහන්සේගේ දරුවෙක් විදිහට මම අද දිනේදී කටයුතු කරනවා. ඉතින් මම කියන්නේ ඔයාලටත් උන්වහන්සේ තුල අලුත් මැවිල්ලක් වෙන්න කියලා. උන්වහන්සේ ඔයාලා අදහගන්න, පල්ලියකට යන්න, ගිහිල්ලා දෙවියන් වහන්සේව අදහා, දෙවියන් වහන්සේව විශ්වාස කරලා, දෙවියන් වහන්සේගේ මහිමය අත්දැකලා, උන්වහන්සේගේ බල මහිමය අත්දැකලා, උන්වහන්සේ තුල අලුත් මැවිල්ලක් වෙන්න. අලුත් මැවිල්ලක් වෙන්නේ බෞතිස්මය තුලින්. මම ඒක ගැන ඔයාලට පස්සේ කියලා දෙන්නම්. ඉතින් උන්වහන්සේ අපිට කියනවා අපිට මොන දේ වුණත්, අපි මොන ප්‍රශ්නේ බාධකයක හිටියත්, අපි මේ වෙලාවේ අපි කාටවත් කියන්න බැරි අමාරු තත්වයක ඉන්නවා. කවුරුත් පිළිසරණක් නැති අමාරු තැනක අපි ඉන්නවා. උන්වහන්සේ කියනවා කනගාටුවේදීත්, සැනසීමේදීත්, දුකේදී, සතුටේදී, ප්‍රීතියේදී හැම දෙයකදීම උන්වහන්සේට ස්තුති කරන්න කියලා. උන්වහන්සේට අපිට ස්තුති කරන්න කියන්නේ අපිට සතුටු දේවල් වලදී විතර නෙමෙයි. අපිට මොකක් හරි දෙයක් ලැබුණාම, අපිට මොන හරි දෙයක් ලැබුණාම විතරක් නෙමෙයි. හැම දෙයකදීම දැන් අපි දේවනාංශයෙන් ඉල්ලනවා. දැන් ඔයාලා හැමෝම දේවනාංශයෙන් දේවල් ඉල්ලනවා. ඉතින් ඔයාලා ලෞකික දේවල්, ලෞකික සැප සම්පත්, වාහනයක් අරන් දෙන්න, මට මේකක් දෙන්න, මට මුදල් තව වැඩි කරලා දෙන්න, මගේ ප්‍රොමෝෂන් එකක් අරන් දෙන්න, මගේ පඩිය තාම වැටුන්නේ නැහැ, මට පඩිය ඒව අරන් දෙන්න. ඒ හැම දෙයකදීම උන්වහන්සේ කියන්නේ මොන දේ වුණත් ස්තුති කරන්න කියලා කියන්නේ. ඉතින් අපි බලන්න යනවා ඉස්සරහට මොකද්ද මේ ස්තුති කිරීම තුලින් අපිට ලැබෙන්න යන්නේ කියලා. උන්වහන්සේ වචන අපි තව ටිකක් ඉස්සරහට ගියාපුවා මේ 6 වෙනි පරිච්ඡේදය කියන්නේ කනගාටු නොසිතා සියල්ලෙහිදී ස්තුති දීම සමග යාචනාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වාපල්ලා. දැන් උන්වහන්සේ අපිට කියනවා යාචනාවෙන් සහ කන්නලව්වෙන්. දැන් අපි කන්නලව් කරන්නේ අපිට මොකක් හරි දෙයක් ලැබුණාම අපිට අපි දැන් ඉල්ලපු දෙයක් අපි දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලපු දෙයක් අපිට ලැබුණාට පස්සේ අපි කන්නලව් කරන්නේ නැහැනේ උන්වහන්සේට. අපි උන්වහන්සේට ස්තුති කරනවා. උන්වහන්සේට අපි කන්නලව් කරනවා. අපිට මොකක් හරි දෙයක් ලැබුණේ නැත්නම්, අපි ඉල්ලපු දෙයක් උන්වහන්සේගෙන් අපිට ලැබුණ නැත්නම් අපි කන්නලව් කරනවා අන්නේ වෙලාවට. ඉතින් උන්වහන්සේ කියනවා අපිට කන්නලව් කරන්න කියලා උන්වහන්සේට. යාචනාවෙන්ද කන්නලව්වෙන්ද අපේ ඉල්ලීම්, අපි ඉල්ලන දේවල් උන්වහන්සේට බාර දෙන්න. ස්තුති දීම සමග උන්වහන්සේට බාර දෙන්න කියනවා. හැමදේම උන්වහන්සේට මොන දේ වුණත්, උන්වහන්සේ අපිට මොන දේ දුන්නත් නැතත්, අපිට අපේ ජීවිතේ වාතාවරණ, අපේ ප්‍රශ්නේ මොකක් වුණත්, කොච්චර අපිට ඉස්සරහකට යන්න බැරි තරමට අපේ ප්‍රශ්නේ ලොකු වෙලා තිබ්බත් උන්වහන්සේ කියනවා කන්නලව්වෙන්ද යාචනාවෙන්ද අපේ ඉල්ලීම්, අපේ යාචනාවන් උන්වහන්සේට බාර දෙන්න කියලා. ඉතින් අපි බලමු. අපි දැන් උන්වහන්සේ අපිට මෙහෙම කියනවනේ. අපිට උන්වහන්සේ කියනවා කන්නලව්වෙන්ද යාඥාවෙන්ද අපේ ඉල්ලීම් බාර දෙන්න කියලා. අපිට මොන දේ නැති වුණත් තිබුණත් ඒ හැම දෙයකදීම උන්වහන්සේට ස්තුති කරලා උන්වහන්සේට කන්නලව්වෙන්ද මේ හැම දෙයක්ම බාර දෙන්න කියනවා. ඊට පස්සේ අපි බලන්න යනවා 7 වෙනි පදේ උන්වහන්සේ මොකද්ද අපිට දෙන්න යන්නේ කියලා. උන්වහන්සේ අපිට මොකද්ද අපි උන්වහන්සේ කියන විදිහට අපි වැඩ කරනවා. අපි දැන් උන්වහන්සේ කියන අපිට මේ දේවල් ඒ විදිහට කරන්න කියලා. අපි දැන් බලමු ඉස්සරහට උන්වහන්සේ මොනවද කියන්නේ කියලා. 7 වෙනි පදේ මෙන්න මේ විදිහට කියනවා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ නුඹලාගේ සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. සිද්ධ සිතුවිලිද. උන්වහන්සේ කියනවා එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය. ඒ කියන්නේ දැන් අපි හිතනවා, දැන් අපි ඉල්ලනවා, අපි කියන්නේ අපි දැන් ඉල්ලනවා මොකක් හරි ලොකු දෙයක් ඉල්ලනවා උන්වහන්සේගෙන්. අපි හිතමු අපිට මොකක් හරි අපේ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් ඉල්ලනවා. දැන් අපි බලනවා දැන් අපි ප්‍රොමෝෂන් එක ඉල්ලනවා. දැන් අවුරුදු ගාණක් තිස්සේ ඔයාලා ඉල්ලනවා ඇති ඔයාලගේ ප්‍රොමෝෂන් එකක් මොකක් හරි. මම මේ උදාහරණයක් ගන්න හරිද? ඔයාලා ඉන්න තැනින් තව ටිකක් ඉහළට ඔයාලව අරන් යන්න කියලා ඔයාලා දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා. දැන් දෙවියන් වහන්සේ ඒත් කියනවා මෙතන ඔයාලා ඒ දේ ඉල්ලලා ඔයාලට ඒ දේ ලැබිලා නැතුව ඇති. දැන් අපි හිතමු අවුරුදු ගානක ඔයාලගේ යාඥාවල් මේ වෙනකොටත් තවම උත්තර ලැබිලා නැහැ. ඔයාලා ඉල්ලනවා විතරයි. උන්වහන්සේගෙන් ඉල්ලනවා. කන්නලව් කර ඉල්ලනවා. දැන් අපි උන්වහන්සේ අපිට කිව්වා කන්නලව්වෙන්ද යාඥාවෙන්ද අපේ ඉල්ලීම උන්වහන්සේට දෙන්න කියලා. ඉතින් උන්වහන්සේ කියනවා මෙන්න මේ විදිහට. උන්වහන්සේ කියන්නේ
එවිට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය. ඒ කියන්නේ සමාදානය. උන්වහන්සේ මෙතන කියන්නේ සමාදානය කියලා. දැන් අපි අවුරුදු ගානක් තිස්සේ ප්‍රොමෝෂන් එක ඉල්ලලා අපිට තාම ලැබුණේ නැහැ. ඉතින් ඔයාලා හිතලා බැලුවද ඔයාලා ඉල්ලන මම කියන්නේ උදාහරණයක්. ඔයාලගේ යාචනා ඉල්ලීම තවම ඉෂ්ට වෙලා නැත්නම් ඒක ඉෂ්ට වෙලා නැති හේතුව ඔයාලා මොකක් හරි දෙවියන් වහන්සේගෙන් අහලා තියෙනවද? ඒ දේ ඉෂ්ට වෙලා නැති හේතුව උන්වහන්සේ තුල සමාදානය කියලා කියනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තුල සමාදානය කියලා කියනවා. ඒ කියන්නේ අපේ යාචනා ඉල්ලීම් වලට උත්තරය තාම ලැබිලා නැහැ කියලා කියන්නේ ඒ දේ අපිට ඒ වෙලාවේදී ඕන නැහැ කියන එක. ඒ දේ අපි ඉල්ලන දේවල් අපි ඉල්ලන්නේ මොන දේ වුණත් ඒ දේ අපිට ඒ වෙලාවට සුදුසු නැති එක තමයි උන්වහන්සේ අපිට අදහස් කරන්නේ මෙතන. උන්වහන්සේ කියන අපි ඉල්ලන දේ මොකක් වුණත් අපි ඉල්ලන්නේ ඒ දේ ඉල්ලනවා අපි ඉල්ලන තව පුද්ගලෙක ගැලවීම ගැන. නැත්තම් අපි ඉල්ලනවා එහා පැත්තේ ගෙදර කෙනාගේ ගෙදරට වඩා ලොකුවට අපේ ගෙදර හදාගන්න තව අපිට මුදල් ලබා දෙන්න කියලා. නැත්තම් එහා පැත්තේ ගෙදර කෙනාගේ වාහනයට වඩා හොඳ වාහනයක් අපිට ගන්න තව මුදල් ඉල්ලනවා වෙන්න පුළුවන් අපි. ඉතින් ඒක නෙමෙයි. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා අපිට උන්වහන්සේකින් අපි ඉල්ලන හැමදේම උන්වහන්සේ අපිට ලබා දෙන්න යන්නේ නැහැ. ඒ ලබා දෙන්න යන්නේ නැත්තේ උන්වහන්සේ ලබා දෙන්න බැරි කමකුත් නැහැ. උන්වහන්සේ ලබා දෙන්නේ නැත්තේ ඒ දේ තුල අපිට සමාදානය නැති වෙන්න පුළුවන්. අපි ඉල්ලන දේ තුල අපිට අපේ ජීවිතවලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි උන්වහන්සේගෙන් ඉල්ලන දේවල් අපිට ලැබුණොත් ඒ වෙලාවේදී ඒ දේවල් තුලින් අපිට අපේ සමාදානය උන්වහන්සේ තුල අපිට තියෙන සමාදානය නැති වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ කියනවා. ඉතින් අපි තව චූට්ටක් ඉස්සරහට ගිහලා බලමු මේ පදේ මොනවද ඉස්සරහට කියන්නේ කියලා. උන්වහන්සේ කියනවා මෙන්න මේ විදියට. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිතුවිලිද ආරක්ෂා කරනවා ඇත. සමාදානය ගැන විතරක් නෙමෙයි උන්වහන්සේ කියන්නේ. උන්වහන්සේ කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලාගේ සිතුවිලිද ආරක්ෂා කරනවා කියලා. ඒ කියන්නේ අපේ හිතට දැන් අපි ඉල්ලන යාචනාව තුළ අපිට ඒ දේ ලැබෙන්නේ නැත්නම් අපි ඉන්න වාතාවරණය අපිට සුදුසු නැත්නම් උන්වහන්සේ කියනවා අපේ ඒ දේවල් ඒ කියන්නේ අපි ඉන්න වටපිටාව අපි ඉන්න වාතාවරණය උන්වහන්සේ තුළ අපේ සිතුවිලි ආරක්ෂා කර දෙනවා කියලා. ඒ කියන්නේ අපිට උන්වහන්සේ තුළ අපිට අපි ඉන්න වාතාවරණය කුමක් වුණත් ඒ කියන්නේ අපි මේ විදිහට අපි දැන් අපි උදාහරණයක් විදිහට ගමු අපි දැන් රෝගී තත්වයක ඉන්නවා. මේ රෝගය තුලින් අපි උන්වහන්සේ ගෙනහිල්ලා අපිට සුවය ලබා දෙන්නේ ඒ උන්වහන්සේ ඒ දේ අපි තුල අපි ඒ තුලින් යන්න තිබ්බ දෙයක් වෙන්නේ නැති. ඒ කියන්නේ අපේ නොදැනුවත්කම නිසා අපි ළඟා කරගත්තු දෙයකින් උන්වහන්සේ අපිට ඒ දෙයෙන් අපිව ගලවනවා කියලා උන්වහන්සේ අපිට කියනවා. අපි ඒ ගලවගන්නේ උන්වහන්සේ තුල අපිට අපේ සිතුවිලි ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ අපේ සිතුවිලිද ආරක්ෂා කරගනිමින් උන්වහන්සේ කියනවා මේ විදිහට. ඒ කියන්නේ අපිට ඒ දේ අපි මොන ප්‍රශ්නයක් තුලින් ගියත්, අපි මොන රෝගයක් තුලින් ගියත් අපි කියනවා ඇයි මට මේ මම යේසුස් වහන්සේගේ දරුවෙක් වෙලත් ඇයි මට මේ රෝගේ හැදුනේ? මම මොකක් කරලාද? මොකද්ද මගේ යේසුස් වහන්සේගේ ක්‍රිස්තියානි කාර්යයක් කියලා මොකද්ද මගේ ඇති වැඩේ? මටත් මේ රෝගේ හැදුනා. අර පුද්ගලයාටත් මේ රෝගය හැදුනා. මම එහෙම කිය ගියොත් ඒ දෙයින් මම උන්වහන්සේට මම කරන්න උන්වහන්සේට අගෞරවයක්. ඒ කියන්නේ මගේ යේසුස් වහන්සේට මම කරන්නේ අගෞරවයක්. මමත් මේ තත්වයට වැටුණා. මමත් මේ පහළ අඩියටම වැටුණා. අපි උන්වහන්සේට ඒ දේ තුලින් අපි උන්වහන්සේට දෝෂාරෝපණය කරන්න ඕනේ කරන එක නෙමෙයි අපි කරන්න ඕන. මාත් මේ රෝගයට වඩනවා කියලා මටත් මම උන්වහන්සේට දෝෂාරෝපණය කරන එක නෙමෙයි අපි කරන්න ඕන. උන්වහන්සේට අපි ස්තුති කරන්න ඕන. අපිව මේ රෝගය තුලින් ගෙනහිල්ලා අපිට සුවය ලබා දෙන්න යනවා කියලා. මොකද උන්වහන්සේගේ දරුවන්ව කිසිදාක උන්වහන්සේ අපහසුතාවයට පත් කරන්නේ උන්වහන්සේ සුව කරනවා. මොන රෝගේ බාධකයේ තුලින් ගියත් උන්වහන්සේ සුවය ලබා දෙනවා. මොන ප්‍රශ්නයේ තුලින් ගියත් උන්වහන්සේ ප්‍රශ්නයට විසඳුම ලබා දෙනවා. ඔයාලා මොන වාතාවරණයක ගියත් ඒ වාතාවරණයේ දරුණු වුණත් ඔයාලගේ ඉස්සරහා මොන ප්‍රශ්න බාධකයේ තිබ්බත් ඒ ප්‍රශ්න බාධකයේ තුලින් ඔයාලා අරන් යනවා උන්වහන්සේ. අරන් ගියාට උන්වහන්සේ කියනවා උන්වහන්සේ ඔයාලට සැනසීම දෙනවා කියලා. ඔයාලා අපේ හිතවල අපේ තියෙනා වූ ඒ කියන්නේ අපි හිතේ කොච්චර දේවල් අපි උන්වහන්සේට කොච්චර දෝෂාරෝපණය කරන බැන්නේ වැදුනත් උන්වහන්සේ කියනවා අපේ සිතුවිලි පරීක්ෂා කරගෙන ඒ දේවල් තුලින් ගෙනියන්න. මොකද උන්වහන්සේ අපිට සැනසීම සමාදානය උන්වහන්සේ අපිට ළඟා කර දෙනවා කියලා තමයි උන්වහන්සේ කියන්නේ. ඉතින් මම විශ්වාස කරනවා මේ දේ තුලින් ඔයාලා යම්කිසි දෙයක් අද ලබා ගන්න නැති උන්වහන්සේ ඔයාලගේ හිත වලට කතා කරයි. ඔයාලා යන වාතාවරණයේ ප්‍රශ්නේ මොකක් වුණත් ඒ හැම දෙයකදීම උන්වහන්සේට ස්තුති කරන්න. ඔයාලා ස්තුති දීම තුලින් කන්නලව් වෙන්ද යාඥාවෙන්ද උන්වහන්සේට කතා කරලා ලං වෙලා උන්වහන්සේට කියන්න ඔයාලගේ යාඥා ඉල්ලීම් කියලා ඒ හැමදේම උන්වහන්සේට බාර දෙන්න. උන්වහන්සේ ඔයාලට උත්තර දෙන්න යනවා. ඉතින් මම මගේ දෙවියන් වහන්සේගෙන් ඉල්ලනවා මගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන් ඉල්ලනවා මේ වචනේ අහන්නා වූ පුද්ගලයන්ට ඔබ වහන්සේගේ කරුණාව මඟ පෙන්වීම ලබා දෙන්න. ඔවුන් යන්නා වාතාවරණය ඔවුන් කුමන තත්වයක කුමන
වාතාවරණයක හිටියත් ඔවුන් ඒ තුලින් ඔබ වහන්සේ ගෙන යන්නේ ඔවුන්ට ඔබ වහන්සේ මිදීම සැනසීම ලබා දෙන්න. ඔවුන් ඒ තුලින් යන්න හිටියා. ඔවුන් ඒ තුලින් යන බව ඔබ වහන්සේ දැනගෙන හිටියා. ඔබ වහන්සේ ඒ දේ ඔවුන්ට හංගවන්න ස්වාමීන් වහන්සේ. ඔවුන් ඒ තුලින් ගොස් ඔබ වහන්සේ ඔවුන්ට දුන්නා වූ සුවය, ඔබ වහන්සේ ඔවුන්ට දුන්නා වූ මිදීම රැකවරණය නිසා ඔවුන් ඔබ වහන්සේට ස්තුති කරන්න යනවා. ඔබ වහන්සේ තුල ස්තුති දීමෙන් ඔබ වහන්සේ උසස් කරන්න යනවා. මම මේ වචනේ ඔබ වහන්සේට බාර කරනවා. මේ වචනේ අසන්නා වූ සෑම කෙනෙක්ටම ඔබ වහන්සේ කරුණාව මඟ පෙන්වීම ලබා දෙන්න මගේ ස්වාමීන් වහන්සේ. ඔවුන් තුලට ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් වලට කතා කරමින් ඔවුන් ඉන්නා වූ තත්ත්වෙන් ඔවුන් ඔබ වහන්සේව තේරුම් ගන්න, ඔබ වහන්සේට ස්තුති දීමෙන් ඔබ වහන්සේව තව තවත් ඔසවන්න ඔවුන්ට කරුණාව ලබා දෙන්න. මේ හැමදේම බාර කරන්නේ මේ වචනේද බාර කරනවා, මේ ලබා දුන්නා වූ කාලයේද බාර කරනවා. මේ තුලින් ඔබ වහන්සේ මගේ දරුවන් ඔබ වහන්සේගේ දරුවන්ට කතා කරන්න, මේ වාතාවරණය තුලින් ඔබ වහන්සේ ඔවුන්ව ගෙන යන්න, කුමන ප්‍රශ්නයක බාධකයක හිටියත් ඔවුන්ට ඔබ වහන්සේට තව තවත් ලං වෙන්න ඔබ වහන්සේගේ වචනේ තුලින් ඔවුන්ට ඔබ වහන්සේ කතා කරන්න. ස්තුතියි. මේ හැමදේම බාර කරන්නේ නාසරෙති යේසුස් වහන්සේගේ අතිශුද්ධ නාමය නිසා මේ. ආමෙන්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා ප්‍රශ්න බාධක තුලින් යනවා ඇති. ඒ හැමදේම උන්වහන්සේට බාර දීලා ස්තුති දීමෙන් උන්වහන්සේට බාර දෙන්න. කන්නලව්වෙන්ද යාඥාවෙන්ද උන්වහන්සේට ඔයාලගේ ඉල්ලීම් දෙන්න, බාර දෙන්න, ඔයාලට උත්තර ලැබෙන්න යනවා. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා. ආය දවසක හම්බ වෙනකන් ඔයාලා හැමෝටම දෙවියන් වහන්සේගෙන් පිහිටයි. යේසුස් වහන්සේගේම රැකවරණය ඔයාලා හැමෝටම තියෙනවා. ආමෙන්.